ජීවිතේ වටිනාම දේවල් හොයාගන්න පුළුවන් වෙන්නේ තනියම ඉගෙන ගනිද්දී. එතකොට තමයි ආශාව අරමුණක් බවට පත් වෙන්නේ. මම අශික් අහමඩ්. මම හැදුනේ වැඩුණේ ඉතාම ග්‍රාමීය පරිසරයක. පොඩි කාලේ ඉඳලම මට තොරතුරු තාක්ෂණය කියන විෂය ගැන විශාල උනන්දුවක් තිබුණා. ඒත් මට ඒක ඉගෙන ගන්න ඕන කරන පරිසරය තිබුණේ නෑ. හැබැයි මමත් ඇරියේ නෑ. ඉන්ටර්නෙට් ෆෝරම් වලින් ප්‍රශ්න අහමින් මම තනියම ඉගෙන ගත්තා. පාසලෙන් අයින් වුණාට පස්සේ මම මගේ අයියාගේ බිස්නස් එකට එකතු වුණා. ඒත් මට බලාපොරොත්තුවක් තිබුණා. ඒ මගේ ජීවිතයට මගේ ගමට සැබෑම වෙනසක් කරන්න පුළුවන් IT වලට සම්බන්ධ මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න එක. අපේ රට තොරතුරු තාක්ෂණය එක්ක සීග්‍රයෙන් ඉදිරියට ගියත් අපේ ගමේ පුංචි ව්‍යාපාර ඒ තරම් වේගයෙන් ඒ තාක්ෂණය එක්ක එකතු වුණේ නෑ. හැබැයි ඩේටා මැනේජ්මන්ට්, accounting, systems වගේ දේවල් ව්‍යාපාරයක් දියුණු වෙන්න කොච්චර වැදගත්ද කියලා මම දැනගෙන හිටියා. මට ඕන උනේ මේ හිඩස පුරවන්න. මම මගේ යාළුවෙක් එක්ක ගමේ කුඩා ව්‍යාපාරවලට point of sale systems හඳුන්වා දෙන ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක ලේසි වුණේ නෑ. හැබැයි පියවරෙන් පියවර අපි අපේ ගමේ කඩවල් ඩිජිටල් ලෝකෙත් එක්ක කනෙක්ට් කරනවා. මම විශ්වාස කරනවා මගේ ගමේ අනාගත දියුණුව රැඳී තියෙන්නේ තාක්ෂණය මත කියලා. මුළු රටම වේගයෙන් ඩිජිටල් කරණය වෙනකොට මගේ ගම මගහැරෙන්න බෑ. කුඩාම ව්‍යාපාරයක් වුණත් ලෝකෙ එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. හැමෝම තාක්ෂණය එක්ක එකතු කරන එක තමයි හැම වෙලාවෙම මගේ දැක්ම වුණේ. මම තාම ඇවිත් ඉන්නේ පුංචි පියවර කිහිපයක් විතරයි. හැබැයි මම ලොකු හීනයක් දකිනවා. මගේ අරමුණ සහ ආශාව සියලුම සීමාවන් පසු කරමින් මාව ඉදිරියට අරගෙන යනවා. This is my iCube story.